වහන්සේට නියම විදිහට මාතෘ සෙනෙහස ලබා ගන්න ලැබෙන්නේ නැහැ නේ පන්සලට ආවන් පස්සේ අවුරුදු 12ේදී. එතකොට මේ අම්මා කියන චරිතය ඔබ වහන්සේට කොහොමද දැනෙන්නේ? එකක් තමයි අර පුංචි කාලේ පැවිදි වෙලා ගෙදරින් ඈත් වෙලා උදකලාවේ ඉන්නකොට අම්මගේ දින අගය සාමාන්‍යයෙන් අපේ ගෙදර ජීවත් වෙන අපේ අනිත් නංගිට මල්ලට වඩා 100,000 ගුණයකින් දැන් ඔය තනිය පාළුව වටිනාකම සියල්ලම දැනෙනවා. ඊට පස්සේ අපේ බණදහම් පොත්පත් කියවලා දෙමෝපියන් පිළිබඳව කතා කියවගෙන යනකොටත් අම්මා කියලා කියන්නේ ලෝකේ තියෙන උතුම් වස්තුවක් කියලා අපිට වැටහෙනවා. ඉතින් ඒක තේරෙම ඔළුවේ තියාගෙන තමයි ඔය ටීඑම් ජාලත්යන්ගේ සරල ගී වලට දිව්වේ මම අහුවා මේ මවුගුණ ගීයක් ලියන්න කිව්වා මොනවයි ගීයක්ද ලියන්න ඕන කිව්වම ටීඑම් මට කිව්වා මේ අම්මා ජීවත් කරගන්න ගීතයක් ලියමු කියලා කිව්වා. ඒතර මං හිතේ කැලේ ජමහා විහාරේ මං හැන්දෑර චෛත්‍ය වටේ මල් වට්ටියකුත් තරම් යනවා. ඒ මල් වට්ටියකුත් තරම් යන ගමන්ම මං කල්පනා කරගෙන යනවා මේ අම්මා ජීවත් කරගැනීමේ ගීතයක් ලියාගන්නේ කොහොමද කියලා හිත යනකොට තමයි දවසක් මට එන්නේ සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා කියන ගීතය මුල පිරෙන ඒ විදිහට. පස්සේ කාලෙක තමයි මට අපේ අටමස්ථාන නායකවරු කිව්වේ දසමාසේ උරේකත්තා පෝසේසි උද්දිකාරණං ආයුදීගං වස්සසතං මාතුපාදා නමාමහං ආයුදීගං වස්සසතං සියක් ආයු ලැබ. හරි අපි හිතේ එන විදිය ඒ නිර්මාණ එළියට එන විදිය. ඉතින් ඒ විදිහට ඉතින් මට කොහොමද දැන් මේ වෙනකොට මම මව්ගුණ ගීතයක තියාතරියක් ලියලා තියෙනවා. ඕන මොහොතක ඕන වෙලාවක මව්ගුණ ගීත ලියන්න පුළුවන්. ඒ තරම් දයාබර හැඟීමක්, සෙනෙහබර හැඟීමක් අර අම්මා පිළිබඳවත් ලෝකේ අනිත් අම්මලා පිළිබඳවත් අපේ හිතේ තියෙනවා අවුදාදරයක්, ගෞරවයක්, විශ්වාසයක්, සෙනෙහසක් තියෙනවා. ඒ උඩ තමයි ඒ ලියවිල්ල එහෙම සිද්ධ වෙන්නේ. මහා පොළොවසේ නිහඬ නිසංසල ඔබේ දයාබර හදින් ගලායන ආදර ගීත ලොව සනහාලන බුදුබණ පදයක් වේවා. සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන් මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඟ විශාකාව වේවා. ගතේරු හිරුලේ කිරිපෙව් සෙනෙහස සුවඳ ගලා ගිය ඔබේ මව් හදවත නිවන් පුරට යන මං පෙත හෙලි කළ පහන් තැඹක් වේවා. සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ